Yamaha TW200. අපි අද කතා කරමු අලකොටේ ගැන. ඔය කියන තරම් නරකද? දුවන්නේ නැද්ද? ඔන්න ඔය ටික කතා කරමු. හරි. මේ ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ට්‍රේල් බයික් වලට යනවා. ගොඩක් වෙලාවට ෆාම් බයික් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. TW200 ට්‍රේල් වේ කියලා තමයි කියන්නේ. ගොඩක් අය කියන්නේ TW කියලා. ඒත් අතන TW කියන එක ගත්තට පස්සේ ට්‍රේල් වේ. බයික් එක ලස්සනයි. පේනුමයි පිටිපස්සේ ටයර් එක තමයි ප්‍රධානම හේතුව මට හිතෙන විදිහට. මේකේ නම් මම මේ ඩේලි පදින බයික් එක ෆ්‍රන්ට් ෆෙන්ඩ් එක චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ ඉස්සරහා වින්ඩ් ෂීල්ඩ් එකක් අහලා තියෙනවා. ඊට පස්සේ හෑන්ඩ් ගාඩ්ස් තියෙනවා. ඔය ටික තමයි මම මොඩිෆිකේෂන් එකක් විදිහට කරලා තියෙන්නේ. ඊට පස්සේ ෆොග් ලයිට්ස් දාලා තියෙනවා. ක්‍රෑෂ් ගාඩ් එකක්. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒ අරන බයික් එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් ඔය කියන තරම් ඒක ඇත්ත දුවන්නේ නැහැ. 80න් එහාට යද්දි පොඩ්ඩක් විතර දෙදරන ගතියක් එනවා ඔන් රෝඩ්. හැබැයි ඕෆ් රෝඩ් ගත්තොත් එහෙම මේ බයික් එක ගැන දන්න කට්ටිය දන්න ඕෆ් රෝඩ් ගත්තොත් නම් ආයි ඉතින් කියන්න දෙයක් නෑ. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඕෆ් රෝඩ් යන කෙනෙක් කවදාවත් මේකින් ඕෆ් රෝඩ් ගියපු කෙනෙක් මේ බයික් එක නරකයි කියන්නේ නැහැ, දුවන්නේ නැහැ කියන්නේ. මොකද ඕෆ් රෝඩ් කේපබිලිටි එකයි ඔන් රෝඩ් කේපබිලිටි එක අතර සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒකට හේතුව මම හිතන ප්‍රධාන වශයෙන්ම මේ පිටිපස්සේ තියෙන මේ ෆැට් ටයර් එක 180 ටයර් එක. ඒ ටයර් එක නිසා සාමාන්‍යයෙන් බිගිනර් රයිඩර් කෙනෙක්ට වුණත් ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එක මාර විදිහට එන්ජොයි කරන්න පුළුවන්. මොකද ඇත්තටම යාට බයික් එක බැලන්ස් කරන්න දෙයක් නැහැ. බයික් එක ඕල්රෙඩි බැලන්ස්ඩ්. Yamaha TW200 රෙයා ටයර් එක 180 180 ඉස්සරහා 130. ඊපස් අපි ගත්තට පස්සේ මේක 196cc සිංගල් සිලින්ඩර් එයා කූල්ඩ්. එයා කූල්ඩ් එකක් බාන්න හරිම ලේසි. මේ විදිහට මේ හීට් සිංක් එක වගේ මේ විදිහට පොඩි විංස් තියෙනවා නම් අපිට ටක් ගාලා අඳුර ගන්න පුළුවන් මේක එයා කූල්ඩ් තමයි කියලා. සාමාන්‍ය ලික්විඩ් කූල්ඩ් වල මේක කෙලිම ෆ්ලැට් සර්ෆේස් එකක් කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයිල් කූල් නම් ඔයිල් කූල් ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ වගේ ඔයිල් ඇන්ඩ් එයා කූල්ඩ් දෙකම වෙන විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන කාබ් එකකින් තමයි මේක දුවන්නේ. EFI නෙමෙයි. ඊට පස්සේ මේකත් චේන් ඩ්‍රිවන් බයික් එකක්. රෑස් පොකට් එක තියෙනවා. ඉස්සරහා ෆ්‍රන්ට් පොකට් එකක් තියෙනවා. සමහර බයික්ස් තියෙනවා. සාමාන්‍යයෙන් BMW බයික්ස් ගත්තට පස්සේ ඔෆ් රෝඩ් ඇඩ්වෙන්චර් බයික්ස් ගත්තට පස්සේ ෂාෆ්ට් ඩ්‍රිවන් මේ වගේ පිටිපස්සේ අර හොල්ලකින් තමයි මේ එන්ජින් එකයි රෙයා වීල් එකයි කනෙක්ට් වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ සස්පෙන්ෂන්ස් ගැන ගත්තට පස්සේ ටෙලිස්කෝපික් සස්පෙන්ෂන් එකක් තමයි තියෙන්නේ. TW එකේ ෆ්‍රන්ට් ෆෝක් එක ගත්තට පස්සේ මිලිමීටර් 33 ෆෝක් සෙට් එකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ සස්පෙන්ෂන් ට්‍රැවල් එක එහෙම නැත්නම් ෂොක් ට්‍රැවල් එක ගත්තට පස්සේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බයික් එක නැග්ගට පස්සේ මේ ෂොක් එක කොච්චර ට්‍රැවල් කරනවද කියලා. අපි ඒ කියන්නේ බයික් එකක් නැග්ගට පස්සේ අර පල්ලෙහාට යන්නේ. ඒක ගත්තොත් එහෙම ඉස්සරහා නම් සෙන්ටිමීටර් 16ක් වගේ තමයි ෂොක් එක ට්‍රැවල් කරන්නේ. මේක මේ පිටිපස්සේ තියෙන ස්විං ආම් එකට සෙට් වෙලා තියෙන රෙයා මොනෝ ෂොක් එක. මොනෝ ෂොක් එක ගත්තට පස්සේ ඒක ඇඩ්ජස්ටබල් නැහැ. තියෙන එකම ප්‍රීලෝඩ් එකෙන් තමයි දුවන්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් 150 මිලිමීටර් 150ක් වගේ තමයි ට්‍රැවල් කරන්නේ. ඒක ආ බයික් එක ගත්තට පස්සේ එහෙම අන්කම්ෆර්ටබල් නැහැ. ලොකු සස්පෙන්ෂන් ට්‍රැවල් එකක් නැහැ. ඒ වුණාට ඕෆ් රෝඩ් යද්දි එම් කිසිම අපහසුයක් නැහැ. හොඳට සස්පෙන්ෂන් ට්‍රැවල් එකක් තියෙනවා. අපේ පස්සට කිසිම අපහසුයක් දැනෙන්නේ නැහැ. ඒක නිසා මට හිතෙනවා මේක සාමාන්‍යයෙන් මිඩ් රේන්ජ් එකේ තියෙන. අපි දැන් බාහා බයික් එකක් බාහා 250ක් ගත්තොත් එහෙම XR එකක් ගත්තොත් එහෙම ඒකේ සාමාන්‍යයෙන් අගල් 12ක් විතර තියෙනවා සස්පෙන්ෂන් ට්‍රැවල් එක. ඒ කියන්නේ එච්චර වගේ සස්පෙන්ෂන් එකට මූව් වෙන්න පුළුවන්. එතකොට ඒක සෑහෙන කම්ෆි රයිඩ් එකක් තමයි තියෙන්නේ. මේක නම් අඟල් 7ක් වගේ තමයි අපි අඟල් වලින් ගත්තොත් එහෙම අඟල් 7ක් වගේ තමයි මේ ෂොක් එක බහින්නේ. ඒකට ඒකත් එක්ක ගත්තට පස්සේ ටිකක් අර තද ගතියක් ස්ටිෆ් ගතියක් දැනනවා ෂොක් එක. හැබැයි ඒක අපහසු නැහැ. හරි. ඊට පස්සේ ඉතින් ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන 196cc එන්ජින් එක. අර කියනවා වගේ මේ අලකොටේ එහෙම දුවන එකක් නෙමෙයි. පාරේ දුවනකොට නම් සාමාන්‍යයෙන් ඔන් රෝඩ් දුවනකොට නම් ලොකු ස්පීඩ් එකක් 80න් 60ට මම කිව්වේ. 80න් 60 යද්දී ලොකු පහසුවක් දැනෙන්නේ නැහැ. හැබැයි ඕෆ් රෝඩ් නම් පැදපු අය දන්නවා මේක රහ. අර අපි ඊපස්සේ කතා කරමු මේකේ බ්‍රේක්ස් ගැන. මේක නම් ෆ්‍රන්ට් බ්‍රේක් එකක් ෆ්‍රන්ට් බ්‍රේක් එකක් ගත්තට පස්සේ ඩිස්ක් බ්‍රේක් එකක් තියෙන්නේ. පිටිපස්සේ ඩම් බ්‍රේක් එකක් තියෙන්නේ. ඒකයි මේ පිටිපස්සේ බ්‍රේක් එක ඩිස්ක් බ්‍රේක් කන්වර්ෂන් එකක් කරනවා. කන්වර්ෂන් කිට් එකකුත් තියෙනවා. ඒක හොඳයි. මොකද මට හිතන විදිහට පිටිපස්සේ බ්‍රේක් එක ගත්තට පස්සේ පිටිපස්සේ බ්‍රේක් එකේ චර හොඳ බ්‍රේක් එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ෆ්‍රන්ට් බ්‍රේක් එකේ ඩිස්ක් බ්‍රේක් එකක් තියෙන එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මේකේ බ්‍රේක් එක ඇඩ්ජස්ට් කරන්න මේ ඕෆ් රෝඩ් බයික්ස් වල තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ඇඩ්ජස්ටිං ස්ක්‍රූ එක
මෙන්න මේ විදිහට අපිට යන ගමන් වුණා බයික් එක යන ගමන් වුණත් ටක් ගාලා මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍යයෙන් වෙනම ටූල් එකක් පාවිච්චි කරලා මේක ඇඩ්ජස්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ බයික් එක හදලා තියෙන්නේ ඕෆ් රෝඩ් යන්න. එතකොට යන ගමන් වුණත් බයික් එක යන ගමන් වුණත් බ්‍රේක්ස් අඩුයි නම් පොඩ්ඩක් මේක ඇඩ්ජස්ට් කරගන්න ඒ පහසුකම් දීලා තියෙනවා. මේකේ එක්සෝස්ට් එක ගත්තට පස්සේ ඔරිජිනල් එක්සෝස්ට් එක නන්න මේ තියෙන්නේ. මම ඇක්‍රොෆෝයිච් එක්සෝස්ට් එකක් ගහලා තියෙන්නේ. පොඩ්ඩක් සද්දේ මහ විශාල සද්දයක් නැහැ. අපි බලමු එක්සෝස්ට් නෝට් එක කොහොමද කියලා. මගේ Yamaha TW200 එකේ ඕනර්ස් රිවිව් එක ඕනර්ස් ටික අතර පස්සේ මම කිව්වා මම අපි කියන තරම් දුවන්නේ නැහැ 80න් එහාට යද්දි පොඩ්ඩක් දෙදරන ගතියක් තියෙනවා ඒ අරින්න කේපබිලිටි එක ගත්තට පස්සේ ඕෆ් රෝඩ් වලට මේක සුපිරි භාණ්ඩේ ඕනිම බිගිනර් රයිඩර් කෙනෙක්ට ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් සුපිරි බයික් එකක්. මොකද ඇත්තටම අපි මේක ඔන් රෝඩ් පදින බයික් එකක් කම්පෙයාර් කරලා සුපර් මොටෝ එකක් එක්ක එහෙම නැත්නම් හොනට් එකක් එක්ක ඒ වගේ එක මේක කම්පෙයාර් කරලා තේරුමක් නැහැ. ඒකට හේතුව එක එක බයික්ස් වල තියෙන ඒව හදලා තියෙන අවශ්‍යතාවයන් වෙනස්නේ. එතකොට ඔයා මේ බයික් එක ගන්න කලින් හිතන්න මම ඇත්තට මේ ඕෆ් රෝඩ් try කරන්නද නැත්නම් වේගින් යන්නද ස්ටන්ට් කරන්නද ඒක ගැන පොඩ්ඩක් අදහසකින් ඉන්න. මොකද නැත්තම් වාට ඉතින් අපරාධ මේක වේගෙන් යන්නේ නැහැ නේ. ඒක නිසා මම නම් මේ බයික් එක ගන්න හේතුව බජට් ෆ්‍රෙන්ඩ්ලි මේන්ටෙනන්ස් කොස්ට් එක සෑහෙන අඩුයි. ඔයිල් මාරු කරලා ඔන්න පොඩි බොහොම තමන්ටම කරගන්න පුළුවන් මේන්ටෙනන්ස් ටයක් කරගෙන බයික් එකක් පදිනවා. ඒක තමයි මම මේ බයික් එක ගන්න ප්‍රධාන හේතුව. අනිත් එක තමයි ලුක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ පිටිපස්සේ ටායර් එක තමයි ප්‍රධානම හේතුව. පොලිස් කේසුත් නැහැ ලොකුවට. පාඩුවේ නිදහසේ ඔන් රෝඩ් and ඕෆ් රෝඩ් දෙකේම පදින්න පුළුවන්. ඕවා තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ TW200 එකේ. එහෙනම් මම හිතනවා ඕනස් රිවිව් එකක් කියලා මේක. අපි හම්බ වෙමු.